Hi කොහොමද? welcome back to my YouTube channel. ඉතින් ගම් වතුර නිසා ගොඩක් පැතිවලට මේ දවස්වල කන්න එහෙම නැහැ. ඉතින් ගොඩක් අය ගොඩක් උදව් කරනවා. ඉතින් අපිත් හිතුවා අපිස්සාවෙල්ල පැත්ත රුවන්වැල්ල කියන ඒ පැත්තට ගිහිල්ලා කෑම ටිකක් හදලා දෙන්නේ අසරණ වෙලා ඉන්න කට්ටියට. අපේම කට්ටිය ඉන්නේ. ඉතින් ඒක නිසා අපි කට්ටියත් එක්ක ආවා බඩු ටිකක් ගන්න. අපි ඉතින් බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා. ඉතින් පළවෙනිදා හවස තමයි 4ට විතර තමයි අපි ප්ලෑන් කරේ මෙහෙම දෙයක් කරමු කියලා දෙවෙනිදාට. ඒක නිසා අපිට ගොඩක් ලොකුකට අපිට ඒක දෙය කරගන්න බැරි වුණා. ඉතින් අපිට පුළුවන් විදියට අපි කරා. අපි කොහොම හරි දෙවෙනිදා පිටත් වෙන සේරම බඩු ටිකත් අරගෙන සේරම කරා. කොහොම හරි අපි හවස 8-9 වෙද්දී බඩු ටික අරන් ඉවරුණා. ඒ වෙලාවේ කඩවලුත් වහලා සමහර. ඉතින් අපි බිත්තරත් ගත්තා. ඒවයි සේරම වැඩ ටික කරගෙන කොහොම හරි අපේ යාළුවෙක් හිටියා. ඒ යාළුවගේ ඒ ගෙවල් පැත්ත සේරම ගම් වතුර නිසා මේ යට වෙලා තිබ්බේ. ඉතින් ඒ පැතිවල දැන් වතුර ටික ටික බැහැගෙන යනවා. ඉතින් අපි හිතුවා ඒ පැත්තට ගිහිල්ලා කෑම ටිකක් බෙදලා දෙන්න. අපි ඉතින් පාන්දර 4ට විතර ගෙදරින් පිටත් වුණා. ඉතින් දැන් තියෙන්නේ යන්න තමයි. අපිට කොහොමවත් පැය දෙකමාරක් විතර යන්න තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා එහෙනම් හම්බෙමු. The next day. Hi, good morning. ඉතින් ඊයේ දවසම නිදාගත්තේ නෑ රෑ. ඉතින් එන චුට්ට ඉතින් පොඩ්ඩක් නිින්ද ගියා. ඉතින් නැගිට්ටහම දැන් වෙලාව 8:00 වගේ ඇති. ඉතින් අපි දැන් ඉන්නේ අපේ යාළුවා එනකන්. අපි එනකන් ඉමු. ඉතින් අපි තැනට ආවා. අපි මෙහෙ තමයි උයන්නේ. මේ අර යාළුවෙක් එකක්. ඉතින් එහෙට ආවා උයන්න. ඉතින් බඩු ටික සේරම ලෑස්ති කරගත්ත අපි උයන්න. ඉතින් දැන් අපි තැනට ඇවිත් තියෙන්නේ. ඉතින් අපිෂ්කගේ යාළුවෙක්ගේ ගෙදරකට තමයි ආවේ. මෙන්න මෙයා තමයි අවිෂ්ක. එයාගේ යාළුවෙක් ගෙදරට තමයි ඉතින් ආවේ. මම කියන්න ඕනේ මාර විදියට සපෝට් එකක් දුන්නා මේ අවිෂ්කගේ යාළුවගේ ගෙදර කට්ටිය. මාරම හොඳ කට්ටියක්. ඇත්තටම ඒක නම් කියන්නම ඕනේ. මාර විදියට සපෝට් කරා. ඉතින් අපි මුලින්ම හදාන්නේ පරිප්පු. ඉතින් රටලුණු එතකොට මිරිස් ඒ ටික සේරම අපි කපලා පැත්තකින් තියා ගන්නවා. මොකද එතකොට ලේසියිනේ. අපි අද හදන්න හිතාගෙන ඉන්නේ පරිප්පුයි අඹයි සෝයා මීටුයි බිත්තර තම්බලා තියන්න හදන්නේ. ඉතින් ඒ ටික තමයි හදන්නේ. අපි බලමු මේ නම් මොකද වෙන්නේ කියලා. මෙන්න මෙයා ගානවා පොල්. බලමු. කවන්නේ. මේ අඹ කපනවා. මේ අවිස්ක ගියා. හඩ් මේ වරයි කියනවා දැන්. වරයි කියුම් කියන්නේ නේද අවිස්ක. බෙල්ල. ඔව්. ගල්ලා කොමුට තියෙන නම්ද. ඇයි අර නිවදානින්ද බෙල්ල. බෙල්ල. මේ ඉන්නේ කුක්. අපේ අර අඹට දැස්ස. අරු බයි. Soya sauce ginamit dane. Over dane. ඉතින් අපි පරිප්පු හොද්ද හදලා ඉවරයි. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ අනිත් හොද ටික හදාගන්න.
අයියෙන් ඉස්සරහ ගහන ඊට පස්සේ ටොක් ගාලා වදින්න ඕනේ. අපි කෑම ටික සේරම හදලා ඉවරයි. දැන් තියෙන්නේ මේ ටික සේරම පාර්සල් කරන්න. ඉතින් අපි මේ ටික පාර්සල් කරලා ඊට පස්සේ අපි කට්ටියට අරගෙන යමු මේ ටික බෙදන්න. ඉස්කෝලේ එකට කෑම පාර්සල් 100ක් ඉල්ලලා තියෙනවා. ඉතින් ඒ ටික වෙනම හදා ගන්න ඕනේ. අපිට දැන් චුට්ටක් පරක්කු වෙලා තියෙන. ඒක නිසා පටපට ගහලා මේ ටික පාර්සල් කරන්න හදන්නේ. බත් ටික සේරම පාර්සල් කරලා සේරම හදලා ඉවරයි. ඉතින් ඉස්සරහින් යනවා වෑන් එක. ඉතින් මේ ගෙදර අයියාගේ ජීප් එකක් යනවා. ඉතින් අපි ඒකට නැග්ගා. ඒ කියන්න. ඉතින් මෙතන තියෙන්නේ අපි ගෙවල් වලට දෙන බත් ටික මොල්. ඉතින් වෑන් එකේ තියෙනවා 100 ගාණක් ඉස්කෝලේකට දෙන්න. ඉතින් ඒ ටික අරගෙන ඒගොල්ලෝ ඉස්සරහින් යනවා. අපි එහෙනම් ඉස්කෝලේට තමයි කෑම දුන්නේ නාපාවල ඉස්කෝලේට. ඉතින් විදුහල්පතිතුමන්ත් ඉතින් අපිත් එක්ක ෆොටෝ එකකුත් ගත්තා. ඉතින් මම ඒකත් මේ පැත්තකින් දාන්නම්. ඉතින් අපි ඒ ටිකත් කෑම ටිකක් දීලා ඊට පස්සේ අපි ගියා අනිත් කෑම ටික බෙදන්න.